හිතාලා බලන්න සමහර අය ඉන්නවා නේද පුදුම විදිහට මිනිස්සු එක ගනුදෙනු කරනවා. ඒක ඇත්තටම සුපිරි බලයක් වගේ. හැබැයි මෙන්න හොඳම ආරංචිය. මේක ඉගෙන ගන්න, දියුණු කරගන්න පුරුවන් දෙයක්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ මිනිස්සු එක ගනුදෙනු කිරීමේ දක්ෂතාව කියන සුපිරි බලය ගැන තමයි. මේක කිව්වේ වෙන කවුරුත් නෙමෙයි ඇමරිකාවේ 26 වෙනි ජනාධිපති තියඩෝ රූස්වෙල්ට්. ඒ මීට අවුරුදු 100කටත් කලින්. ඒත් බලන්න අදටත් ඒ වචනවල වටිනාකම කොච්චරද කියලා කිසිම අඩුවක් වෙලා නැහැ. ඉතින් ඕනම ක්ෂේත්‍රයක සාර්ථක වෙන්න නම් මිනිස්සු එක්ක වැඩ කරන්න තියෙන හැකියාව කොච්චර වටිනවද කියන එක මේකෙන්ම පැහැදිලි නේද? හොඳයි ඉතින් අපි මේ කතාව දිගාරෙමු කොටස් 5කින්. මුලින්ම බලමු මේ කියන දක්ෂතාවය ඇත්තටම මොකක්ද කියලා. ඊළඟට මේ වගේ දක්ෂ කෙනෙක්ගේ ලක්ෂණ මොනවද? මේ බලය ඇත්ත ජීවිතේදී වැඩ කරන්නේ කොහොමද? ඇයි මේක අද කාලෙට මෙච්චර වැදගත්? සහ අන්තිමට මේ හැකියාව පාවිච්චි කරලා වෘත්තීය ජීවිතේ සාර්ථක වෙන්න පුළුවන් කොහොමද කියලාත් අපි කතා කරනවා. හරි. එහෙනම් අපි යමු අපේ පළවෙනි කොටසට. මේ මිනිස්සු එක්ක ගනුදෙනු කිරීමේ දක්ෂතාවය කියන එකේ හරය. ඒ කියන්නේ අන්තර්පුද්ගල බුද්ධිය කියන්නේ මොකක්ද කියලා හරියටම තේරුම් ගමු. මේ සංකල්පය අපිට හඳුන්වා දෙන්නේ හොවර්ඩ් ගාඩ්නර්. එතුමා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාඥයෙක්. එතුමාගේ ප්‍රසිද්ධ බහුවිධ බුද්ධි න්‍යාය අනුව මේ අන්තර්පුද්ගල බුද්ධිය කියන්නේ අපිට තියෙන බුද්ධි වර්ග 9න් එකක්. හරිම සරලව කිව්වොත් මේක තමයි අනිත් අයත් එක්ක හොඳට කතා බහ කරලා සම්බන්ධකම් ගොඩනගාගෙන ඒ සම්බන්ධකම් සාර්ථකව පවත්වාගෙන යන්න තියෙන හැකියාව. හොඳයි. එහෙනම් මේ වගේ දක්ෂ කෙනෙක්ව අඳුරගන්නේ කොහොමද? එයාගේ ලක්ෂණ මොනවාද? අපි බලමු. මේ වහනකොට පොඩ්ඩක් හිතලා බලන්න මේ ලක්ෂණ Tamanටත් හුරු පුරුදුද කියලා. මෙහෙම හිතන්න. අනිත් අය උපදෙස් ගන්න නිතරම එන්නේ Taman ළඟටද? තනියම කරන ක්‍රීඩාවකට වඩා කණ්ඩායමක් එක්ක එකතු වෙලා කරන ක්‍රීඩාවකට හිත යනවද? ප්‍රශ්නයක් ආවම තනියම ඔළුව පොලි කරනවට වඩා කෙනෙක් එක්ක කතා කරලා විසඳුමක් හොයන්නද කැමති? ඒ වගේම හිතවත් සමීප යාළුවෝ 3 දෙනෙක්වත් ඉන්නවද? මේවා හුරු පුරුදු දේවල්ද? තව ටිකක් හිතමු. තනියම මොනවා හරි කරනවට වඩා යාළුවොත් එක්ක එකතු වෙලා කරන දේවල් වලටද කැමති? Taman හොඩතුම දන්න දෙයක් අනිත් අයටත් කියලා දෙන්න ආසාවක් තියෙනවද? කණ්ඩායමකදී නායකයෙක් විදිහට ඉස්සරහට එන්න නිතරම අවස්ථාවක් ලැබෙනවද? අනිත් කෙනාගේ හිතේ තියෙන දේ මූණ බලලම කියන්න පුළුවන්ද? ඒ කියන්නේ මිනිස්සුන්ව කියවන්න පුළුවන්ද? ඔන්න ඕව තමයි අන්තර්පුද්ගල බුද්ධිය ඉහළ කෙනෙක්ගේ ප්‍රධානම ලක්ෂණ. හරි. මේකේ නිකම්ම ලක්ෂණ ටිකක් විතරක් නෙමෙයි මේකේ තියෙන බලය කොච්චරද කියලා තේරුම් ගන්න අපි ඇත්තටම සිද්ධ වෙච්ච ලෝකෙටම බලපෑමක් කරපු කතාවක් දිහාට හැරමු. හැබැයි ඒ කතාවට යන්න කලින් අපි එක වචනයක් තේරුම් ගන්න ඕන. ඒ තමයි සංවේදනය හෙවත් එම්පති. මේකේ තේරුම තමයි අනිත් කෙනාට දැනෙන දේ යා ඉන්න තැනට ගිහින් තේරුම් ගන්න තියෙන හැකියාව. ඇත්තදම මේක තමයි අන්තර්පුද්ගල බුද්ධියේ හදවත. මේකට හොඳම උදාහරණ විදිහට පෙන්වා දෙන්නේ හොවර්ඩ් ගාඩ්නර්ම පෙන්වා දෙන්නේ ඇන් සුලිවන්ව. එයා තමයි හෙලන් කෙලර්ගේ ගුරුවරයා. හිතන්න ඇස් පේන්නෙත් නැති කන් ඇහෙන්නෙත් නැති හෙලන් එක්ක කිසිම කෙනෙක්ට සම්බන්ධ වෙන්න බැරුව අසරණ වෙලා හිටියේ. ඒත් ඇන් සුලිවන් හෙලන්ගේ හිතේ තියෙන දේ, එයාගේ අවශ්‍යතා, එයාගේ හැඟීම් මේ හැමදේම හරිම ගැඹුරින් තේරුම් ගත්තා. අනේ තේරුම් ගැනීම නිසාම තමයි එයාට පුළුවන් වුණේ හෙලන්ගේ ලෝකෙට ඇතුල් වෙන්න. ඇන් සුලිවන්ම කියපු දෙයක් තමයි දරුවන්ට උපදෙස් දෙනවට වඩා මඟ පෙන්වීමේ අනුකම්පාවයි තමයි අවශ්‍ය කියලා. බලන්න ඇගේ ප්‍රවේශය කොච්චර මිනිස්සු ගැන හිතන එකක්ද කියලා. ඒකෙන්ම පේනවා ඇගේ අන්තර්පුද්ගල බුද්ධියේ තිබුණු බලය. හරි. ඒක ඉතිහාස කතාවක්. හැබැයි දැන් අද මේ මොහොතේ මේ මිනිස්සු එක්ක ගනුදෙනු කිරීමේ හැකියාව ඇයි මෙච්චරටම වැදගත් වෙන්නේ? අපි මේ පැත්තට හැරමු. මේක බලන්න තාක්ෂණික ලෝකයේ දෙවන්තෙක් ඊලොන් මස්ක් කියපු දෙයක්. ටෙස්ලා කම්පැනියේ රොබෝවරු යොදවලා වැඩ ස්වයංක්‍රීය කරන්න ගිය වැඩසටහනක් හිතුවතරම් සාර්ථක නොවුනහම එයා කිව්වා පේන විදිහට අපි මිනිස්සුන්ව අවතක්සේරු කරලා කියලා. හිතන්න තාක්ෂණය ගැන වැඩිපුරම හිතන කෙනෙක්ම කියනවා මිනිස් කුසලතාවලට ආදේශකයක් නෑ කියලා. මේක නිකම්ම මතයක් නෙදේ දත්තත් මේකමයි කියන්නේ. 2020 ඇක්සෙන්ජර් වාර්තාවකට අනුව අද රැකියා වෙළඳපොලේ ලොකුම හිඩැස් ඒ කියන්නේ අඩුවම තියෙන කුසලතා 4ක් තියාම. ඒ තමයි නායකත්වය, sannivedanaය, සහයෝගීතාවය සහ කාලකලමනාකරණය. පොඩ්ඩක් හිතන්න මේ 4ම කෙලින්ම සම්බන්ධ වෙන්නේ මිනිස්සු එක්ක වැඩ කිරීමේ හැකියාවට නේද? එහෙනම් ප්‍රශ්නේ මේකයි. මේ දක්ෂතාවය කොහොමද වෘත්තීය සාර්ථකත්වයක් කරගන්නේ? අපි බලමු මේ හැකියාවට ඉහළම වටිනාකමක් දෙන වෘත්තීන් මොනවද කියලා. හිතන්න B2B විකුණුම්, මානව සම්පත් කළමනාකරණය, චිකිත්සකෙක්, සමාජ සේවකයෙක් වගේ වෘත්තීන් ගැන. මේ හැම එකකම හරය තමයි මිනිස්සු එක්ක වැඩ කිරීම.
උදාහරණයක් ගමු. BB විකුණුම්. ඒ කියන්නේ එක ව්‍යාපාරයක් තව ව්‍යාපාරයකට දෙයක් විකුණන එක. එතලදී සාර්ථක වෙන්න නම් අනිත් ව්‍යාපාරයේ අවශ්‍යතාවය හරියටම තේරුම් ගන්න ඕන. ඒකට විසඳුමක් දෙන්න ඕන. මේ ඔක්කොම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මිනිස්සු එක්ක සම්බන්ධතා ගොඩනගා ගන්න තියෙන හැකියාව මත. ඩොලර් 2,50,000ක්. ඔව්. සාර්ථක B2B මෘදුකංග විකුණුම් නියෝජිතයෙක්ට බලාපොරොත්තු වෙන්න පුරුවන් වාර්ෂික ආදායම තමයි ඒ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මිනිස් සම්බන්ධතා මත ගොඩනැගුණු රැකියාවක්. මේකෙම තේරෙනව නේද මේ කුසලතාවල තියෙන මූල්‍යමය වටිනාකම. අපි මේ කතා කරපු හැමදේම මව් තෙරේසා තුමියගේ මේ වචන ටිකින් හරිම ලස්සනට සාරාංශගත වෙනවා. මට කරන්න බැරි දේ ඔබට කරන්න පුළුවන්. ඔබට කරන්න බැරි දේ මට කරන්න පුළුවන්. එකට එකතු වුණොත් අපිට ශ්‍රේෂ්ඨ දේවල් කරන්න පුළුවන්. මිනිස් සම්බන්ධතාවයේ බලය මීට වඩා ලස්සනට කියන්න බෑ. ඉතින් අවසාන වශයෙන් මේක මතක තියාගන්න මේක නිකම්ම soft skill එකක් විතරක් නෙවෙයි. මේක දියුණු කරගන්න පුළුවන් බුද්ධියක්, ඇත්තටම සුපිරි බලයක්. ඉතින් අහන්න තියෙන ප්‍රශ්නේ මේකයි. මේ සුපිරි බලය ශක්තිමත් කරගත්තොත් කෙනෙක්ගේ ජීවිතයයි, වෘත්තියයි කොයිතරම් දුරට වෙනස් වෙයිද?